hello යාළුවනේ. ඉතින් අද ඔයාලට අරන් ආපු කන්ටෙන්ට් එක තමයි මෙන්න මේ රූප සටහනේ මේ අඳුරු කළ තියෙන කොටසේ වර්ගඵලය හොයන්න තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. ඉතින් මේක දෙවිදිහින් හදන්න පුළුවන් එකක් තමයි මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය අරන් ඒකෙන් මෙන්න අඳුරු නොකළ කොටසේ වර්ගඵලය අඩු කරා නම් මේ අඳුරු කළ කොටසේ එනවා. එහෙම නැත්නම් මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන් නම් මේක ත්‍රිකෝණයනේ. එහෙනම් ඒකේ ආධාරකයේ වෙන්නේ 4 ලම්බුස් වෙන්නේ 5. එහෙනම් අපි වර්ගඵලය හොයන සූත්‍රයට දාමු ළමයි ත්‍රිකෝණයේ භාගයේ වරක් ආධාරකයේ වරක් ලම්බුස් වෙනවා. ලේසියෙන් මතක තියාගන්න ළමයි අල භාගයයි කියලා. එහෙනම් අපි දන්නවා භාගයේ වරක් ආධාරකය කියන්නේ මෙන්න 4යි. එහෙනම් ලම්බුස කියන්නේ මෙන්න 5යි. එහෙනම් මම 5 ආදේශ කරපුවම මට මෙතන 2ට 1යි 4ට 2යි 2යි. එහෙනම් 2 වරක් 5 10යි කියලා එනවා. එහෙනම් ළමයි මෙන්න මේ විදිහට ඔයාලට සූත්‍ර මතක තියෙනවා නම් ඒ සූත්‍ර වල මේ දීලා තියෙන දත්ත ආදේශ කරලා අපිට වර්ගඵලය ඒ වගේම පරිමාව ගණනක් આવත් පරිමාව හොයන්න පුළුවන්. එහෙම නැත්නම් පෘෂ්ඨ වර්ගඵල ගණනක් આવත් පෘෂ්ඨ වර්ගඵල හොයන්න පුළුවන්. ඒ ආදී වශයෙන් ගණන් ටික ලස්සනට හදන්න පුළුවන්. ඉතින් ඔබට සුබ දවසක්.